Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොළඹටත් වසන්තය උදා වෙලා කියලා රොබරෝසියා මල් වලින් පණිවිඩ රැගෙන එන කොළඹ විශ්වවිද්‍යාලය ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් තුම්මුල්ල හන්දියෙන් ඇතුල් වෙලා 138 රෝඩ් එකේ එනකොට අපිට මුලින්ම හම්බ වෙනවා ලෝ ෆැකල්ටිය. කොළඹ විශ්වවිද්‍යාලයට ලෝ ෆැකල්ටිය හරහා ශාස්ත්‍ර පීඨයටත් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ලෝ ෆැකල්ටි එක පාරට පේන්නේ මේ විදිහට. වසර 6කට සැරයක් එන කොළඹට නැත මහලුවේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල මේ දවස්වල විශ්වවිද්‍යාලය තුළ පවතිනවා. ඉතින් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සෑම ෆැකල්ටි එකම ඉතා අලංකාර කටයුතු සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි ලෝ ෆැකල්ටි ඉස්සරහ එනකොටත් ලස්සන ලොකු බෝඩ් එකක් ගහලා තිබුණේ. ඉතින් මේ තියෙන්නේ ශාස්ත්‍ර පීඨය. මේ තියෙන්නේ නිදහස් චතුරස්‍ර පැත්තෙන් විශ්වවිද්‍යාලය හරහා ග්‍රහලෝකාගාරයට යන පාර. මෙතනින් ඉස්සරහා තියෙන විශ්වවිද්‍යාල උපසංස්කෘතියට අනුව හඳුන්වන සිංහයා කියන කොටස. ඉතින් මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ පුරා හැම මල් ගහකම මල් පිපිර විශ්වවිද්‍යාලය ගොඩක් අලංකාර වෙලා තියෙනවා කියලා මම ඔයාලට කලිනුත් කිව්වා. ඉතින් මේ තියෙන රොබරෝසියා මල් වලින් හැඩවෙච්ච අපේ විශ්වවිද්‍යාලය. මේ විදියට හවසට ළමයි ඇවිල්ලා গিitar ප්ලේ කරනවා, සින්දු කියනවා, ඒ වගේ ලස්සන අත්දැකීම් මේ දවස්වල විශ්වවිද්‍යාලයේ විඳිනවා. ඒ වගේම මේ තියෙන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා විසින් අපේ විශ්වවිද්‍යාලයට හඳුන්වලා දීපු සරසවි උපසංස්කෘතියේ ප්‍රධාන අංගයක්. ඒ තමයි කෝලම. කෝලම කියලා හඳුන්වන්නේ විශ්වවිද්‍යාල උපසංස්කෘතියේ මෙන්න මේ ස්ථානය. ඉතින් මේ ස්ථානයේ බංකු තියෙන ඔයාලට පේනවා ඇති. ඉතින් ආදරණීය පෙම්වතුන් මුණ ගැහෙන සුන්දර ස්ථානයක් විදිහටත් මේ ස්ථානයේ විශ්වවිද්‍යාලය තුළ හඳුන ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ මගේ රූම් එකේ යාළුවා වත්සෝ එක්ක. මම මේ ඉන්නේ වත්සලා එනකම් බලාගෙන. කොළඹ නැත මහලුවේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ හැම තැනකම මේ විදිහට ලස්සන චිත්‍ර ඇඳලා වර්ණවත් වෙලා තියෙනවා. මේ ස්ථානේ හඳුන්වන්නේ කුකුල් කූඩු කියලා. විශ්වවිද්‍යාල උපසංස්කෘතියට අනුව කුකුල් කූඩු විදියට හඳුන්වන්නේ ප්‍රේමවන්තයන්ට මුණ ගැහෙන්න පුළුවන් තවත් එක් ස්ථානයක්. මේ ස්ථානේ හඳුන්වන්නේ අම්බලම කියලා. මෙතන පුළුවන් යාළුවොත් එක්ක කතා කර කර ඉන්න, නෝට් ලියන්න, සින්දු කියන්න වගේ දේවල් වලට භාවිත කරන්න පුළුවන්. ශාස්ත්‍ර පීඨයේ අලකැන්ටිම කියලා හඳුන්වන්නේ මෙන්න මේ ස්ථානේ. කෝල් ඩ්‍රින්ක් ඒ වගේම ජූස් වගේ දේවල් බොන්න පුළුවන්කම තියෙනවා එතනින්. මේ තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආපන ශාලාව. මේ කොටසට කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා. මේ කොටසෙන් එහා පැත්තේ කොටසට කියන්නේ අපාය කියලා. මේ තියෙන විශ්වවිද්‍යාලයේ මතක සටහන් එකතු කරන කැටපත් පවුර. මේ ස්ථානය ඉතා සංවේදී ස්ථානයක් විදිහට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව චූටි දවසකින් අපිත් ලස්සන මතක මේ කැටපත් පවුරට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ ඉන්නේ ෆයිනල් ඉයර් එකේ. තවත් සති දෙකකින් විශ්වවිද්‍යාලයේ ස්ථීර වශයෙන්ම අපිට ලෙක්චර්ස් ඉවර වෙනවා. අපේ මතකයේ විදිහට කැටපත් පවුරට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතන පහු කරගෙන ආවම විශ්වවිද්‍යාලයේ යෙලෝස් කලාපය තමයි මෙතන තියෙන්නේ. වත්සලා මම එනකම් බලාගෙන ඉන්න එතන ඉස්සරහ තියෙන ගස් කොළන් වලින් වැසුණු ප්‍රදේශයට කියන්නේ වදුල කියලා. මේ තියෙන්නේ ෆයිනල් ඉයර් එකේ සෙකන්ඩ් සෙම් එකේ ලෙක්චර් එකකදී ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ කලාපය හඳුන්වන්නේ ග්‍රීන්ස් කියලා. මේ තියෙන්නේ වසර 6කට වතාවක් එන කොළඹ තොටනැත මහලුවේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ වසර ගණනාවකට පසුව යෙදුණු විශාලතම තොරණ. මේ තියෙන්නේ විශ්වවිද්‍යාලයේ සුවිශේෂීම ස්ථානයක් වන පුස්තකාලය. ඉතින් විශ්වවිද්‍යාල උපසංස්කෘතියට අනුව පුස්තකාලය හඳුන්වන්නේ සීගිරිය කියලා. ඉතින් මේ සීගිරියට එන්න පුළුවන්කම තියෙනවා විශ්වවිද්‍යාලයේ ඕනෑම ෆැකල්ටි එක ළමයෙක්ට. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය මහල් 5කින් යුක්ත වෙනවා.
ඒ වගේම ලිෆ්ට් එකේ යන්න පුළුවන්කම තියෙනවා. 5 වෙනි ෆ්ලෝ එකට ගියාට පස්සේ විශ්වවිද්‍යාලයේ පවතින මේ පුස්තකාලය ඇතුළ ගොඩක් හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම 5 වෙනි ෆ්ලෝ එකෙන් අපිට පොත් ගන්නවා නම් ගන්න පුළුවන් පොත් 3යි. 3 වෙනි ෆ්ලෝ එකෙන් ගන්න පුළුවන් පොත් 2යි. මේ තියෙන්නේ 5 වෙනි ෆ්ලෝ එකේ ළමයි රීඩින් වැඩ කරන ස්ථානයක්. ඉතින් මමත් මේ විදිහට මගේ රිසර්ච් එකට අදාළ පොත් කිහිපයක් ලයිබ්‍රරි එකෙන් තෝරගත්තා. ඉතින් අපිට අවශ්‍ය නම් 4 වෙනි ෆ්ලෝ එකට ගිහිල්ලා අපි හොයන පොත මොකක්ද කියලා සර්ච් කරලා අදාළ පොත් රාක්කේ පොතේ අංකේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයට එන්න හීන දකින්න ඔයාලටත් මම කියන්නේ නංගී මල්ලියේ එන්න කොළඹ විශ්වවිද්‍යාලයට. ඒ ලස්සන ජීවිතය ලස්සනටම විඳින්න අපේ කැම්පස් එකේ ඕනෑම තරම් ඉඩහසර තියෙනවා. ඉතින් ඒ සුන්දරම ජීවිතේ අවසාන දවස් කිහිපය තමයි මේ විදිහට ගත වෙන්නේ. මොකද අප්‍රේල් 9 වෙනිදාගෙන් අපේ ලෙක්චර් සියල්ලම ඉවර කරනවා අපේ ෆයිනල් ඉයර් එකේ දෙවනි සෙම් එකේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ ඉන්නවා නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් වත්සලයි මමයි එදා ගොඩක් පොත් තේරුවා. පැය 4ක් විතර ලයිබ්‍රරි එකේ හිටියා. වත්සලා කරන්නේ හිස්ටරි. එයාට අදාළ පොත් එදා ලයිබ්‍රරි එකෙන් තේරුවා. ඉතින් මේ විදිහට වැඩ ටික ඉවර කරගෙන හවස් වෙද්දි මම ලයිබ්‍රරි එකෙන් ආවා. ඉතින් තවමත් මගේ වීඩියෝ එකට ලයික් කමෙන්ට් කරපු නැති යාළුවෝ ඉන්නවා නම් ලයික් කමෙන්ට් කරන්න. ඉතින් මේ තියෙන්නේ කෝලම ඉදිරිපිට තියෙන අඹ හෙවන කොටස. මෙතනට ඉස්සරහින් ෆොටෝකොපි ගහන තැනට කියන්නේ දේවාලේ කියලා. ඉතින් ඕනම කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම කාල පරිච්ඡේදයක් ලියවෙන්නේ විශ්වවිද්‍යාලය තුළ. ඉතින් මගේ ජීවිතේ සුන්දරම කාල පරිච්ඡේදයේ විශ්වවිද්‍යාලය තුළ ලියලා හමාර වෙලා යන මේ අවසාන දවස් කිහිපය තුළ ඔයාලට වීඩියෝ එකක් රැගෙන එන්න පිළිබඳව මට ගොඩක් සතුටු හිතෙනවා. මොකද විශ්වවිද්‍යාලය තුළ ලබන අත්දැකීම් කවදාවත් ආයෙත් කොහේදිවත්ම ලබන්න වෙන්නේ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල භූමිය සමීපයේම තමයි ග්‍රහලෝකාගාරය පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ විශ්වවිද්‍යාලයට ග්‍රහලෝකාගාරය පේන විදිහ. ඒ වගේම ආදරණීය පෙම්වතුන් මුණ ගැහෙන මේ තිසාවැව ඉදිරිපිට දර්ශනයක් තමයි මේ පේන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාලයට තියෙන පන්සල තමයි මේ තියෙන්නේ. මෙතනින් ෆැකල්ටි කිහිපයකටම බෙදෙනවා. මේ තියෙන්නේ এডুকেෂන් ෆැකල්ටි එක. ඒ වගේම මේ තියෙන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක. ඉතින් 154 රෝඩ් එකේ මෙතන මේන් ගේට් එකෙන් එන්න පුළුවන්කම තියෙනවා මැනේජ්මන්ට් ෆැකල්ටි එකට. ඉතින් මේ තියෙන්නේ ශාස්ත්‍රපීඨයයි විද්‍යාපීඨයයි යා කරන එක පාරක්. ඒ තමයි 138 රෝඩ් එක ක්‍රොස් කරන්න තියෙන මෙන්න මේ හන්දිය. ඉතින් අද මම යන්නේ රාජසභාව කියන ස්ටේජ් ඩ්‍රාමා එක පෙන්නනවා නිව් ආර්ට් තියටර් එකේ. එහෙමත් නැත්නම් NAT එකේ. ඒ ස්ටේජ් ඩ්‍රාමා එක බලන්නත් මම අද ගියා. ඒ ගියාට පස්සේ ගොඩක් කාලෙකින් හම්බ වුණා ගොඩක් සමීප යාළුවෝ. ඉතින් මේ තියෙන්නේ නව කලාගාරයේ විශ්වවිද්‍යාලයේ. මෙතන තමයි විශේෂ නාට්‍ය ඒ වගේම උත්සව පවත්වන ස්ථානය. නව කලාකාරයෙක් ඕනෑම ෆැකල්ටි එකකට පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙන ඕනෑම උත්සවයක් සඳහා. ඉතින් මේ විදිහට රාජසභාව වේදිකා නාට්‍ය අපි බැලුවා. ඉතින් විශ්වවිද්‍යාලයට එන්න හීන දකින ඔයාට ශ්‍රී ලංකාවේ කලා විෂය ධාරාවේ හොඳම විශ්වවිද්‍යාලය වෙන කොළඹ විශ්වවිද්‍යාලයට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම තවමත් ඔයාමගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට like කරලා, comment කරලා, share කරන්න.